හැබැයි පිරිමියෙක්ගෙන් දුකයිද කියලා අහුවම "ඔව් මට දුකයි. මේ හදවතක් නැහැ" කියලා හිතුවද? අපේ හිත් ගල් කියලා හිතුවද? අපිට දුක හිතෙනවා තමයි. ඒකත් කියන්නේ දුක නැති විදිහට. ඉතින් බහුතරය ගැන අපි කතා කරනකොට බහුතරයක් කාන්තාවන්ට තේරෙන්නේ නැහැ පිරිමින්ට ඇත්තටම දුක හිතෙනවද. දුකයි කියලා කියන්නේ හරි අමුතු ක්‍රමයකට. දුකයි තමයි. ඒගොල්ලෝ ඒක දරාගන්නේ හරි අමුතු ක්‍රමයකට. බහුතරයක් පිරිමි වචනින් දුක ප්‍රකාශ කරන්නේ ගැහණු ගැන කතා කරද්දී අපි කියනවා ගැහණුන්ට ඕනේ ආදරේ, ගැහණුන්ට ඕනේ සැනසීම, තුරුල් වෙන්න, උණුහුම විඳින්න. ඉතින් පිරිමින්ට මොනවද ඕනේ? පිරිමින්ට ඒ ටිකම තමයි. මේ රජවරු සිටුවරු වගේ පිරිමි දැක්කත් ඒගොල්ලෝගේ අභ්‍යන්තරයේ නිදාගෙන ඉන්නව හරි හුරතල් ආදරණීය ජීවියෙක්. එයා අම්මගේ තුරුලේ හුරතල් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ගෙදර පිරිමි ළමයිව හුරතල් කරන්නේ නැහැ. ගෙදර පුතාට ඔයා කොල්ලානේ, ඔයා කොල්ලෙක්නේ, ඔයා තමයි නංගිලාගේ වීරයා, ඔයා තමයි අක්කලාව බලා ගන්න ඕනේ, ඔයා තමයි තාත්තට ශක්තියක් වෙන්න ඕනේ, ඔයා තමයි අම්මව බලා ගන්න ඕනේ. එතකොට ගෙදර පිරිමි ළමයා කියන එක්කෙනාට තමන්ගේ ඉමෝෂන්ස්, තමන්ගේ හැඟීම් නිදාස් කරන්න තියෙන ඉඩකඩ අපි ගෙදරින්ම කප්පාදු කරලා තියෙනවා. ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආශ්‍රය කරන පිරිමි ළමෙක් ගන්නකොට මොනවා හරි දෙයකදී ගෑනු ළමයි ටික අහන්නේ "අපෝ කොල්ලෙක්ද? පොඩ්ඩක් එතන ගන්නනවා." එතකොට පිරිමි ළමෙක්ට සිද්ධ වෙනවා තමන්ගේ සිතුවිලි යටපත් කරගෙන වෙනම පර්සනැලිටි එකක් එළියට පෙන්නන්න. කඳුළු බාල්දු කරන්න එපා. එතකොට පිරිමින්ට කඳුළු බාල්දු කරනවා තියා කඳුළු රිසිසේ හෙලන්නවත් ඉඩකඩක් නැහැ. කඳුළු හෙලන්න ඕනේ, අඬන්න ඕනේ තමන්ගේ කඳුළට වටිනාකමක් තියෙන තැනකදී විතරයි. එතකොට තමන්ගේ කඳුළට වටිනාකමක් අපි හැම වෙලාවෙම අපේ ස්වාමි පුරුෂයාගෙන් බලාපොරොත්තු වෙනවා. මං අඬනකොට මාව නලවන්න ඕනේ. මාව තුරුල් කරගන්න ඕනේ. ගැහැණියකගේ කඳුළට වටිනාකමක් අපි පිරිමියා ඉස්සරහනේ බලාපොරොත්තු වෙන්නේ අපි. එතකොට පිරිමියාගේ කඳුළට වටිනාකමක් කිසිසේත්ම සමාජයේ ඉදිරියේ හම්බෙන්නේ නැහැ. පිරිමියාගේ හැඬුමට, ඉකිබිඳුමට කිසිම ඉඩක් සමාජයේ හම්බෙන්නේ නැහැ. ඒ හඬන, සුසුම් හෙලන හැම මොහොතකම තව තවත් එයාව බාල්දු වෙන එක සහ ප්‍රතික්ෂේප වෙන එක සහ අනේපව් කියන අනුකම්පාව විතරයි